ඇත්තට මෙම රස ප්‍රවර්ධකයේ අජිනමෝටෝ නැත්නම් මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන රස ප්‍රවර්ධකයේ සම්බන්ධයෙන් අපි අල්ලගන්න ඕන තැනින් අල්ලගෙන නැහැ. සුපුරුදු පරිදි අදත් ආයුබෝවන් කියලා සියලු දෙනාම පිළිගන්නවා පාලි සෙල් ටෝක් YouTube නාලිකාවට. ඉතින් සෑහෙන විරාමයකින් පසුව තමයි අද අපි වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. පහුගිය කාලේ ඔයාලා හැමෝම දන්නවා දිප්‍රත් සුලිකුණාටුවත් එක්ක අපේ ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා ගොඩක් කාර්යබහුල වුණා. ඉතින් ප්‍රජාවගේ සෞඛ්‍ය ගැන හොයලා බලන්න හැම වෙලේම එහෙට මෙහෙට දුවන්න වුණා. ඉතින් අපිට සාකච්ඡාවක් කරගන්න කාලයක් ඇත්තටම කියනවා නම් නැති වුණා. ඉතින් අදත් රසබර කතාබහක් සමග අපේ අමිල අබේරත්න මහත්තයා අපිත් එක්ක එකතු වෙනවා. ඔව්වත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් පාලි. ඉතින් වසවිස කියලා මාතෘකාව තවදුරටත් අපි කතා කරගෙන යනවා. ඔයාලා හැමෝම දන්නවා රසකාරක. අපි කතා කරා කලිනුත් රසකාරක පිළිබඳව. ඉතින් අජිනමෝටෝ කියන රසකාරකය ගැන ඔයාලා දන්නවා හොඳ ආකාරවම. ඉතින් ඒක වසක් කියලා තමයි සමාජයේ මතයක් තියෙන්නේ. ඉතින් අපි අද අමිල මහත්තයා එක්ක අපි කතා කරලා බලමු මොකද්ද මේ අජිනමෝටෝ වල මේ අපේ ප්‍රජාව කතා කරන වසවිස ඇත්තටම අපේ ශරීරයට බලපෑමක් තියනවද? එහෙම නැත්නම් මේක තව දුරටත් ශරීරයට යෝග්‍යයිද කියලා. හරි, බොහොමත්ම ස්තුතියි පාලිත ඔබේ YouTube නාලිකාවෙන් අදත් මට වැදගත් සෞඛ්‍ය පණිවිඩයක් දෙන්න ඉඩහසර ලබා දුන්නට. ඇත්තටම ඔබ කිව්වා වගේම පසුගිය දිත්වා සුලිකුණාටු තත්ත්වයක් එක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බොහොමත්ම කාර්යබහුල වුණා. ඉතින් අපටත් ඒ රාජකාරීන් වල නිරත වෙන්න සිදු වෙච්ච නිසා අපි ඇත්තටම අපිට YouTube නාලිකාව තුලින් වැඩසටහනක් කරන්න බැරි වුණා. ඉතින් බොහෝ කාලයකට පස්සේ වුණත් අපි අද වැදගත් මාතෘකාවක් තෝරගෙන තියෙනවා. ඇත්තටම අජිනමෝටෝ. ඇත්තටම පාලිත අජිනමෝටෝ කියන්නේ රස කාරකයක් නෙවෙයි, රස ප්‍රවර්ධකයක්. අජිනමෝටෝ කියන්නේ ඇත්තටම වෙළඳ නාමයක්. ලංකාව තුළ පාවිච්චි වෙන වෙළඳ නාමයක්. ඉතින් ඇත්තටම අජිනමෝටෝ වල නිවැරදි නාමය තමයි මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන එක තමයි විද්‍යාත්මක නාමය. එතකොට මේක අපි කෙටියෙන් කියනවා MSG කියලා. මේක අපි අඳුන්වනවා ජාත්‍යන්තර සම්මත ක්‍රමයට INS International Numbering System එකට INS 621 කියලා. ඉතින් ඇත්තටම මේ අජිනමෝටෝ ගැන සමාජයේ බොහෝම කතා බහක් තියෙනවා. මේක වසක්, මේක වසවිසක්, එහෙමත් නැත්නම් මේක පිළිකාකාරකයක්, මේක සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් කියලා. ඉතින් ඒක නිසා අපි අද මේ සම්බන්ධයෙන් කතා කරන්නට යොදා ගැනීමම ඉතාම වැදගත්. ඇත්තටම අජිනමෝටෝ කියන රස ප්‍රවර්ධකය අපි ඉංග්‍රීසියෙන් කියනවා මේකට ෆුඩ් එන්හැන්ස් එකක් කියලා. මේක ලංකාවේ අනුමත රස ප්‍රවර්ධකයක්. ඒක මුලින්ම කියන්න එපා. ලංකාවේ අනුමත රස ප්‍රවර්ධක තියෙන 3යි. E621, E627 සහ E631 කියන රස ප්‍රවර්ධක 3 විතරයි ලංකාවේ අනුමත. ඉතින් මේ අනුමත රසකාරක රස ප්‍රවර්ධක 3න් එකක් තමයි E621 මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන්නේ. ඇත්තටම මේක දාන්නේ උමාමි රසය. පස්වෙනි රසයක් විදිහට අපි හඳුන්වන උමාමි රසය ආහාරයට ගන්න තමයි මේක යොදාගන්නේ. ඇත්තටම ලංකාව තුල අනුමත රස ප්‍රවර්ධකයක් විදිහට මේක ආහාරයට යෙදීම කිසිසේත්ම නීති විරෝධීත් නැහැ, නීතියට පටහැනිත් නැහැ. මේක සෞඛ්‍යයට ප්‍රබල හානියක් සිදු කරනවා නම් මේක ලංකාවේ අනුමත රස ප්‍රවර්ධකයක් විදිහට භාවිතයට ලබා දෙන්නේ. ඉතින් 1980 අංක 26 දරන ආහාර පනත යටතේ මේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේ පවසන අජිනමෝටෝ කියන එක, එමත් නැත්නම් අපි විද්‍යාත්මකව හඳුන්වන E621 මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන රස ප්‍රවර්ධකය අනුමත රස ප්‍රවර්ධකයක්. ඉතින් අපි ඉදිරියට කතා කරගෙන යමු මේ සම්බන්ධයෙන්. ඉතින් අපේ ප්‍රජාව තුළ ඉතා දරුණුම මතයක් තියෙනවා. මම හිතන්නේ මේ වෙනකොට ආහාරවලට එකතු කිරීම පවා ප්‍රතික්ෂේප කරනවා ප්‍රජාව. මොකද ඒ සමහර හෝටල් අපි දන්නවා ඒ වගේ ගහලම තියෙනවා රසකාරක එකතු කරන්නේ නැහැ ආහාරවලට කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඉතින් මේක රසකාරකයක් නෙවෙයි පිළිකාකාරකයක් කියලා මං හිතන්නේ මේ ප්‍රජාව ඒ තරම්ම දරුණු විදිහට ප්‍රතික්‍රියා කරනවා. ඉතින් මේක සෞඛ්‍යයට බලපෑම සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි අමිල මහත්මයාගෙන් අහලා බලමු.
ඔව් ඇත්තටම පාලිත ඇත්තට මෙම රස ප්‍රවර්ධකයේ අජිනමෝටෝ නැත්තම් මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන රස ප්‍රවර්ධකයේ සම්බන්ධයෙන් අපි අල්ලගන්න ඕන තැනින් අල්ලගෙන නැහැ පාලිත. ඇත්තට මේක ප්‍රජාව අතර තියෙන පිළිකාකාරකයක් කියලා. ඇත්තටම පිළිකාකාරකයක් නෙවෙයි වෙනවා හෝ නොවෙනවා කියලා ලෝකයේ විද්‍යාත්මකව පිළිගත්ත පරීක්ෂණ වාර්තාවක් තවමත් එළි දැක්වෙලා නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේක රස ප්‍රවර්ධකයක් විදිහට අනුමත කරන එක. හැබැයි දැන් විශේෂයෙන් මම කියන්න ඕනේ පාලිත මේ අජිනමෝටෝ නැත්නම් E621 මොනෝසෝඩියම් ග්ලූටමේට් විවිධ ආහාර පාන නිෂ්පාදනයේදී අපේ වෙළඳ මහතුන් ප්‍රයෝජනයට ගන්නවා. විශේෂයෙන්ම ක්ෂණික නූඩල්ස් වර්ග, පීසා, ඊට පස්සේ විශේෂයෙන්ම ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බර්ගර්, ඊට පස්සේ මෙන්න මේ වගේ ක්ෂණික ආහාර රසකට මේ රසය වැඩි කිරීම සඳහා මේක යොදා ගන්නවා. ඉතින් හැබැයි මේක ලෝකයේ කිසිම තැනක පිළිගත් පරීක්ෂණ වාර්තාවක් නැහැ මේක පිළිකාකාරකයක් කියලා. පිළිකාකාරකයක් වුණා නම් මේක ලංකාවේ භාවිතයට අනුමත කරන්නේත් නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේක මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන නමේම තියෙනවා. මේකේ සෝඩියම් කොටසක් තියෙනවා. සෝඩියම් කියන්නේ මොනවද? ලුණු. නේද? එතකොට අපි මීට පෙරත් කතා කරා පාලිත ලුණු භාවිතය, ලුණු අධික භාවිතය අපේ ශරීරයට කොහොමත් හොඳ නැහැ. විශේෂයෙන්ම හෘදයාබාධ, හෘද වස්තු ආශ්‍රිත රෝගාබාධ රැසකට මුල් වෙනවා ලුණු භාවිතය. ඉතින් මේක අධිකව පරිභෝජනය කරන්න ගියොත් අර අපි සාමාන්‍ය සෝඩියම් ක්ලෝරයිඩ් විදිහට ගන්න ලුණු වලට අමතරව කොත්තුවක් කනකොට, ෆ්‍රයිඩ් රයිස් එකක් කනකොට ලොකු ප්‍රමාණයක් මේ මොනෝසෝඩියම් ග්ලූටමේට් හරහත් අපිට ලුණු අපේ ශරීරයට එකතු වෙනවා. ඉතින් මේක ඉතාම අහිතකරයි. අපි එදා කතා කරා, මීට කලින් කතා කරලා තියෙනවා අපේ දෛනික පරිභෝජනයේට අපි අනුමත කරන්නේ පුද්ගලයෙකුට ලුණු ග්‍රෑම් 5යි. හරි? ඉතින් එක කොත්තුවක තියෙනවා මොනෝසෝඩියම් ග්ලූටමේට් ග්‍රෑම් 5ක් විතර. ඊට අමතරව ලුණුත් දානවා. ඉතින් මේ ඔක්කොම එකතු වුනහම අන්තිමට සෞඛ්‍ය උදුරක් තියෙනවා. අර පිළිකාකාරකයක් නිසා නෙවෙයි, මේක ලුණු වර්ගයක් නිසා ශරීරයට වැඩිපුර ලුණු එකතු වෙනවා. ඉතින් මං හිතන්නේ මීට වැඩිය කතා කරන්න දෙයක් නෑ මේ අජිනමෝටෝ ගැන. අපේ ප්‍රජාව මං හිතන්නේ මේ අද මේ අපේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ලැබුවා අජිනමෝටෝ කියන්නේ මොකද්ද, ඒක සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද කියලා. ඉතින් අපිත් එක්ක හැමදාම රැඳිලා ඉන්න ඔයාලට බොහොම ස්තුතියි. අපේ සාකච්ඡා තුළින් මොනවා හරි ඔයාලට වැදගත් දෙයක් ලැබෙනවා කියලා හිතනවා. ඉතින් තව කෙනෙකුට බලන්න අපේ වීඩියෝ ෂෙයා කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් තවත් පොඩි දෙයක් අහන්න තියෙනවා අමිල මහත්මයා. අපේ සාරාංශ වශයෙන් මොකද්ද තව මොනවා හරි දෙයක් කතා කරන්න තියෙනවද? ඔව්, අපේ මේ කතා බහ තුල තියෙන කරුණු ටික අපි සාරාංශ කරොත් පාලිත ඇත්තටම අජිනමෝටෝ කියන වෙළඳ නාමයක්. මේකේ විද්‍යාත්මක නාමය තමයි මොනෝසෝඩියම් ග්ලූටමේට්. ඔබට යම්කිසි ඇසුරුම් කරපු ආහාරයක මේ අජිනමෝටෝ නැත්නම් මොනෝසෝඩියම් ග්ලූටමේට් එහෙමත් නැත්නම් MSG කියන එක පාවිච්චි කරලා තියෙනවද කියලා දැනගන්න අවශ්‍ය නම් ඒ පැකට්ටුවේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල තියෙනවා E621 කියලා ගහලා තිබ්බොත් මේකේ අජිනමෝටෝ තියෙනවා. ඉතින් ඔයාලා අජිනමෝටෝ ප්‍රතික්ෂේප කරනවා නම් සමහරුන්ට අජිනමෝටෝ අසාත්මිකතාවයට එන්න පුළුවන්. ඉසරදේ එන්න පුළුවන්, කැරකිල්ල එන්න පුළුවන්. ඉතින් ඒ අය අජිනමෝටෝ කන්න එපා. එතකොට එහෙම ඔබේ ආහාරයට තියෙනවා කියලා දැනගන්න අවශ්‍ය නම් පැකට්ටුවේ බලන්න පුළුවන් E621 කියලා තිබුණොත් අජිනමෝටෝ අන්තර්ගත වෙනවා. ඉතින් අජිනමෝටෝ ලෝකේ කොහෙවත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේක තහනම් කරලා නැහැ. ලංකාවේ ආහාර පනත අනුවත් ලංකාවේ පාවිච්චියට අනුමත කරපු ආහාර ප්‍රවර්ධකයක්, රස ප්‍රවර්ධක. හැබැයි ආහාරයට යෙදිය යුතු ප්‍රමාණයක් පැහැදිලිව සටහන් කරලා තියෙනවා. අපිට ඕන විදිහට අජිනමෝටෝ විශාල ප්‍රමාණ වලින් දාන්න බෑ. ආහාරයේ ග්‍රෑම් 100කට අජිනමෝටෝ ග්‍රෑම් මෙච්චරයි කියලා තියෙනවා. හරි? ඉතින් පිළිකාකාරකයකටත් වඩා පිළිකාකාරකයක් කියලා ලෝකේ රිසර්ච් පේපර්ස් කොහෙවත් නැහැ. හැබැයි ඔබ ඊටාම් වැදගත් කාරණේ තමයි අජිනමෝටෝ එහෙම නැත්නම් MSG හරහා අපේ ආහාරයට එකතු වෙනවා ලුණු, සෝඩියම්. ඉතින් මේක හෘදයාබාධ සඳහා ඍජුවම බලපානවා. ඒක නිසා අජිනමෝටෝ ආහාරයට ගන්නකොට සීමා සහිතව ප්‍රමාණයකට ගන්න. අධි පරිභෝජනය තුළින් ඔබට සෞඛ්‍ය උවදුරු රසක් උද්ගත වෙන්න පුළුවන්. එහෙනම් බොහොමත්ම ස්තුතියි. ඉතින් අදත් අපේ රසබර සාකච්ඡාවට එකතු වුණාට
අපේ ප්‍රජාවට දැනුම බෙදුවට බොහොම ස්තුතියි අපේ ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා අමිල අබේරත්න මහත්තයා. ඉතින් කොයි ආහාරය වුණත් අපි ගන්න ඕනේ පමණට. ඉතින් අජිනමොටෝ වල අපි කියන විසක් නැති බව මෙතුමා අද ප්‍රකාශ කරා. ඉතින් ඒ වගේම අපිට අවශ්‍ය ප්‍රමාණ වලින් පමණක් මේවා ආහාර වලට දාලා රස බලන්න. ඉතින් බොහොමත් ස්තුතියි අපිත් එක්ක රැඳී හිටියට.